ඈ අද ඔෆිස් එකේ පාටිය තියෙනවා මම යන්නද? ඔෆිස් එකේ පාටියක් නේ මගේ ගහන්න දෙයක් තියෙනවා ගිහිල්ලා එන්නේ ඉතින්. හරි එන මං එද්දි රෑ වෙනවා. හ්ම්. ඔයා මොනවාරි කන්න මං කාලේ එන්නේ. හරි හරි මම මොනාරි කරන්න. පරිස්සමෙන් ගිහිල්ලා එන්න. ඔව් ඉතින් මං ගියාට පස්සේ අර ගෑනිත් එක්ක මැසේජ් කරන්න පුළුවන්. මොන ගෑනිත් එක්කද? පිස්සුද? පරණ කෑල්ලත් එක්ක මැසේජ් කරන්න පුළුවන්. අගුලක් කියන අනෝ යන්න මට මොකද කරන්න නම. යනවා. මේ ඔව් අපේ සුපුනට රට යනවනේ. ඉතින් කොල්ලෙකුට පොඩ්ඩක් අද දවසේ සෙට් වෙන්න එන්නලු. මම ගිහිල්ලා එන්න ඉතින්. කොහෙද? අපි වෙන්ද සෙට් වෙන රෙස්ටුරන්ට් එක යන්නේ. කවුරුත් නෑ අපි 4-5 දෙනා විතරයි. කවුද යන්නේ එතකොටත් අන්ට? අපි ඔය ඉන්න 4-5 දෙනා විතරයි වෙන කවුරුත් නෑ. ඇයි? කොල්ලු ටික විතරක් යනවා නම් කමන්නේ දැන් උතට ගෑනුත් වෙනවද? යන්න කොහෙ ඉන්නද ඉතින් කොල්ලෝ විතරයි ඉන්නේ ඉතින්. අයි එතකොට සුපුන්ගේ කෙල්ල? සුපුන්ගේ කෙල්ල ඉතින් මං කොහොමද දන්නේ යනවද නැද්ද කියලා ඉතින් සුපුන්නේ දන්නේ. අම්මෝ ඉතින් කෙල්ලෙක් එනවා කිව්වොත් ඉතින් උඩ දාගෙන මම යන්න. උලක් දන්නේ දැන් පාටියක් නෑ කොහොම අයියන්නේ නැද්ද? ඒ මගේ බඩ ඇවිල්ලා නේද? පොඩ්ඩ හවසට දිවුවනම් හරි බඩ පොඩ්ඩ අඩු වෙන්නේ නේ. ඇත්තට? ඇයි? ඔව් දැන් මේ පෞගිය දවස් ටිකේ ඉඳන් පොඩ්ඩක් ඇඟ ගැන හිතනවා වැඩි. ඇයි මොකෝ? ඉතින් ගැන හිතන්න නැතුව ඉතින් මේ පේන්නේ නැද්ද බඩේ හැටියට? ඇත්තට? ඇයි කවරි කිව්වද මොනවා හරි? ඒ පර මොකක් ගැනද ඔයා කියන්නේ? මොනවා ගැනද කියන්නේ? ඔව්. ඇයි ඉතින් කොයිලේ ෆෝන් එකේ එමනේ? මොන මගුලක්ද? මොන මගුලක්ද? ඇයි නැත්තම් දුවන්න යන තැන නංගි කෙනෙක් එහෙම හම්බුණාද? ඒ කටවහන් යන්නකෝ වන්නේ පුණු හොත ගන්නවා මම. හෙලෝ ආව පුංචි හරි අපි එන්න හරි පුංචි හරි හෙට රැට පුංචිලා ගෙදර එනවලු කෑමට කවුරුද? නන්නද අපේ නෑදෑ කට්ටියට ඔක්කොම කියලා ඉතින් අපිත් දැන් හෙට රැවා ෆ්‍රීනේ පුංචිගේ දූත් එන? පුංචිගේ දුගේ අපේ නංගිද නැත්තයි. ඇයි වෙන නංගිලා ඉන්නවද වට? ඉතින් නංගියා පොගෙදර ඉන්න නැතුව වෙන කොහෙ ඉන්නද මාර කතානේ කියන්නේ ඒ අපේ නංගි නනික ඔව් ඉතින් පුංචිගේ දූ කියාවි අරයාගේ නංගි කියාවි මෙයාගේ නංගි කියාවි අල්ලපු ගෙදර එක්කෙනාගේ නංගි කියාවි ඔයාට මොකක්දනේ වෙලා තියෙන්නේ නංගිලා ඉන්නේ ඉතින් වට ඉතින් අපේ නෑදෑයන්ට නංගිලා හිටියට මම්මක් කරන්නද මාර කතානේ කියන්නේ මේ ඉතින් කෙල්ලෝ ඉන්නකොට ඉතින් උඩ පැනලා යනවා අයියෝ නෑ මං අත කපා ගන්න එක කපා ගන්න අත කපා ගන්න නෑ මොකටද මං කපා ගන්න මගේ අතත් කපා ගන්න අර ගෑන් කිය අතත් කපා ගන්න මොන ගෑණි කියලාද කියන්නේ ඇයිද තමුස එළියට යනවා කියලා යාළුවොත් එක්ක තමුස යන අර ගෑනිත් එක්කනේ මං කපා ගන්න එක කපා ගන්න මගේ අතත් කපා ගන්න ඒකියවත් කපා ගන්න ඉතින් ඔයාත් එන්න මම බොරු නම් කියන්නේ ගමනට යන්න ඔව් මං එන දවසට කියාවි ඒකට එන්න එපා කියලා නෑ ඔයාත් එන්න යන්න නෑ මං මගේ අත කපා ගන්න මං ඒක කිව්වෙලත් කපනවා අත කපනවා හරි නතර ඔයාත් එන්නකෝ එන්න නෑ ඕන්නේ ඒකට කොල්ල ඇතුලේ කියාවි එන්න එපා කියලා නෑ ඕන්නේ නෑ හරි එන්නකෝ ඕන්නේ ආන්නකෝ බබා ඔයා මේ දවස් ටිකෙන් මම බොරුවට සැක කරනවා බොරුවට සැක කරන්නේ මෙහෙම කරමුද අපි එන ගමන් දොස්තරව හම්බ වෙන්නේ ඊළා ඔය ආගෝ ඔළුවේ තියෙන ප්‍රශ්න ටික පොඩ්ඩක් දොස්තරට කියන්න එතකොට මේකට මොකක් හරි විසඳුමක් දෙයි අපිට ඇත්තද ඔව් මට තියෙන ආදරයකට නෙමෙයි කියන්න හදන්නේ නැත්තම් එතරම් නර්ස්ලා ඉන්නවනේ ඉතින්